හායි ළමයි, ඉතින් ඔන්න අදත් මම ගේන්නේ අපි හැමෝටම එදිනෙදා ජීවිතයේ ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් මේ කාලේ වෙද්දි ගොඩක් බහුලව iPhone භාවිතය, එහෙම නැත්නම් Apple phone භාවිතය මිනිස්සු ලං කරගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ iPhone එකේ battery health එක ඉක්මනට අඩු වෙන්නේ ඇයි? ඒකට හේතුව වුණේ Apple එක කාලයකට පස්සේ දැන් ඒගොල්ලන්ගේ කිසිම ඩිවයිස් එකකට ඒගොල්ලෝ charger එකක් එවන්නේ නැහැ. එතකොට අපි ඒව බයි කරන්න ඕන වෙනම කම්පැනිස් වලින්. එතකොට ඒ කම්පැනිස් වල ගොඩක්ම කරන්නේ ෆේක් ඇඩැප්ටර්ස් තමයි ඒගොල්ලෝ නිර්මාණය කරන්නේ සහ අපිට අපේ ලංකාවට එවන්නේ. ඉතින් අපි iPhone charger එක ලංකාව ඇතුලේ අපි සාමාන්‍ය ලංකාව ඇතුලේ ඒකට වටිනාකමක් දෙන්නේ ගාණ වැඩි නම් ඒක ඔරිජිනල්. ගාණ අඩුයි නම් ඒක ෆේක්. ඒ වගේනේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඒ දේවල් අමතක කරලා දාලා මෙන්න මේ Basis කියන බ්‍රෑන්ඩ් එක පාවිච්චියට ගන්න. මේ Basis කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාලා පාවිච්චි කරලා බලන්න. මේකේ ඇත්තටම බැටරි හෙල්ත් එක බහිනවා අඩුයි. හැබැයි මේ 30 watt එක මම රෙකමන්ඩ් කරන්නේ iPhone 14 එකේ ඉඳන් උඩ ෆෝන් වලට විතරයි. 13 එකටත් අවුලක්ම නැහැ. හැබැයි ඊට අඩු ඒවට 20 watt එක ගන්න මේකේ. මේක සාමාන්‍යයෙන් ඔන්ලයින් අපි ඕඩර් කරත් සාමාන්‍යයෙන් රුපියල් 6000යි 8000 අතර වගේ ගාණක් වෙනවා. හැබැයි ඉතින් මේක ඔරිජිනල් බේසස්ලා නියමිත වෝල්ටේජ් එකක් එළියට යන විදියට සහ හීට් එක කන්ට්‍රෝල් වෙන විදියට තමයි මේක හදලා තියෙන්නේ. අපිට ගොඩක්ම වටින්නේ මේකේ ෆෝන් එක ගොඩක් හීට් කරන්නේ නැතුව charge කරලා දෙන එක තමයි මේකේ ගොඩක්ම වටින්නේ. අනික මේ Basis කියන charger එක ගොඩක් ප්‍රමාණයෙන් කුඩායි සහ අපිට ඕන තැනකට අරන් යන්න ලේසි. ලේසියෙන් මේකෙන් අපිට charge කරගන්න ලේසි. මේ පොඩි කාලයක් ඇතුළත ටක් ගාලා charge වෙනවා. මේකෙම recommend කරලා තියෙනවා 15 Pro Max එක විනාඩි 30කදී 50ට වඩා ප්‍රමාණයක් charge වෙනවා කියලා. ඉතින් මේක 20 watt නෙමෙයි, මේක 30 watt එක. ඒක නිසා මේකේ පෝට් එක yellow color එකකින් තමයි එන්නේ. 20 watt එක සාමාන්‍යයෙන් orange color එකකින් වගේ තමයි මේගොල්ලන්ගේ එන්නේ. ඉතින් මම ඔයාලට recommend කරනවා මේ brand එක ගන්න සහ ඔයාලගේ battery health එක හොඳට තියාගන්න කියලා. දැන් ඔයාලා මේක කොහෙන්ද ගන්න ඕන වගකීමක් සහිතව කියලා. ඉතින් මේක ඔන්ලයින් ගෙන්නනවා නම් ඔයාලට 7000ක් 8000ක් වගේ ගාණක් යනවා. මේ දවස්වල මගේ යාළුවෙක් ඉන්න එයාගේ ඔෆර් එකක් යනවා. ඔයාලට එයාගෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් 3500යි 4000යි වගේ ගාණකින් ගන්න පුළුවන්. මම එහෙමනොත් ඒ නම්බර් එකත් මේකේ දාලා තියන්නම්. කැමති අය WhatsApp එකට මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් දාලා හරි ඔයාලා ගෙන්න ගන්න. ඉතින් එහෙනම් ආයිත් මේ වගේ වටින වීඩියෝ එකක් කරන් මම එන්නම්. ඉතින් අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක මම ඔයාලට මේකේ කේබල් එක ගැන අරගෙන එන්නම්. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ iPhone එක සවුත්තු කරගන්න නැතුව හොඳ charge එකක් ගන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.